ආල්බම් එක සමිට වෙනදා වගේම කීබෝඩ් කාමරේ YouTube නාලිකාව තුළින් තවත් අලුත් ගීතයක් ඔබ වෙත ගෙනීමට සූදානම් වන්නේ. අද ඔබ වෙත ගෙනීමට ගීතය තමයි මේ පිරුණු සුවඳ මල්වන කියන ගීතය. මෙම ගීතය මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ගීතයක්. මේ ගීතය අපිට වඩාත් පහසුවෙන් වාදනය කරන්න පුළුවන් වෙන විදිහට D minor වල තමයි අපි ප්ලේ කරන්නේ. එhmenan ඉස්සෙල්ලාම අහලා බලමු මේකේ ගීතය කොහොමද අපි කීබෝඩ් එකෙන් වාදනය කරලා අපි නම් මේකේ ගීතය වාදනය කරමු මේ විදිහට. ඊළඟ කවුන්ටර් පාර්ට්ස් වදිනවා. මේ පිරුණු සුවඳ මල්වනි ආදරේ සිනාසෙනු පෙනේ ඊළඟට අනන්තයට යයි පියාඹලා කියන කොටසින් පස්සේ මේ විදිහට පාටයක් වදිනවා අනන්තයට යයි පියාඹලා කියන කොටසින් අනන්තයට යයි පියාඹලා ඊළඟට බලමු මේකේ ඉන්ටර් පාර්ට් එක කොහොමද වාදනය කරන්නේ කියලා. මුලින්ම ස්ට්‍රින්ග්ස් වලින් වාදනය කරන්නේ මේ විදිහට පාර්ට් එකක් තියෙන්නේ. ඊට පස්සේ ගිටාර එකට මාරු වෙනවා. මේකේ verse එකේ ඔරිජිනල් එකේ නම් counter parts strings back මොකුත් යන්නේ නැහැ. නමුත් අපිට මේකේ feel කරගන්න පුළුවන් මේ විදිහට strings part එකක් මේ විදිහට දාමු අපි. අපි ගීතේ verse එකත් මේ විදිහට වාදනය කරමු. අපි බලමු මේකේ වාදනය වෙන කෝඩ්ස් මොනවද කියලා අපිට පහසුවෙන් වාදනය කරන්න පුළුවන් විදිහට. D minor වල තමයි මේ ගීතය වාදනය වෙන්නේ. D minor, B flat, G minor, A major, C, G, F. අන්න ඔය කියන ප්‍රධාන කෝඩ්ස් වල තමයි මේ ගීතය වාදනය කරන්නේ. ඒ වගේම තව දෙයක් පොඩි මතක් කරන්න ඕනි. මීළඟට ඔබ වෙත ගෙන ආ යුතු ගීතය කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වුණොත් අනිවාර්යයෙන්ම ගීතය ඔබ වෙත ගෙනීමට මම සූදානම්. ඒ වගේම ඔබට අවශ්‍ය නම් මෙම කීබෝඩ් වාදනය සම්බන්ධයෙන් මූලික අවබෝධයක් නැති අයට මේක මුලින් ඉඳන් වාදනය කරන්නේ කොහොමද කියලා පෞද්ගලිකව මාගෙන් ඉගෙන ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්
මට මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එමුත් මම ඉතාමත් සහනදායී විදිහට ඔබට Zoom හරහා මෙම කීබෝඩ් වාදනය ඉගෙනීමට දැනට කටයුතු කරමින් සිටිනවා. දැනටත් මගේ ක්ලාසස් කීපයක් පැවැත්වෙනවා. නමුත් ඔබට වඩාත් හොඳයි ඔබ ඉන්න මට්ටමත් එක්ක මේ මට්ටමේ ඉඳන්ම අපි කීබෝඩ් වාදනය කිරීමට හුරු වුණා නම් එහෙමනම් ඔබ සැමට ආයුබෝවන්. තවත් ගීතයකින් ඔබ සැම හමු වෙමු.